ඔන්න යාළුවෝ අද යන්නේ අපි කුරුඳු පොතු අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි කන කෑම වල දාන කුරුඳු පොතු අපිට ලැබෙන්නේ කොහොමද? කුරුඳු පොතු කොහොමද හදාගන්නේ කියලා බලන්න තමයි අද යන්නේ. ඔන්න යාළුවෝ මේ දකින්නේ කුරුඳු ගස් වලින් කුරුඳු අතු කපලා. ඒ කියන්නේ කුරුඳු අපිට මාස 6ක කාලයක් හෝ අවුරුද්දක කාලයක් කුරුඳු ගහක් වැඩිලා ඒ ගස් වලින් අතු කපලා ගෙනල්ලා තමයි මේ කපාගත ලී තමයි මේ තියෙන්නේ. ගොඩ ගහලා තිනවා. මේ ලී මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට සුද්ධ කරගන්නවා. ඒ කියන්නේ හූරලා මේ විදිහට සුද්ධ කරගන්නවා. ඔයාලට වෙනවා ලී ගොඩ හැබැත් එක ගහලා තිනවා කුරුඳු ලී. ඉතින්ලා ඒ ලී එකින් එක අරගෙන මේ විදිහට මේ පොතු සූර ගන්නවා. මුලින්ම කරන්නේ මේ පොතු සූර ගන්න එක. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට මේ මැෂින් එකක් හදලා තිනවා. මෙන්න මේ විදිහට මේක කුරුඳු ලී ඇතුළට දාලා මෙන්න මේ විදිහට කුරුඳු ලී තලා ගන්නවා. ඔන්න ඔයාලට පේනවා තලා ගන්න විදිහ. මේ විදිහට දාලා කුරුඳු ලී දෙපැත්තට මාරු කරලා හොඳට මේ විදිහට තලා ගන්නවා. මෙන්න ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙනවා පිහිතලයක් වගේක්. ඒකෙන් ගානට කපාගෙන, ඒ කියන්නේ අඟල් 21කට සහ 42කට තමයි මේක කපනවා කියන්නේ. අඟල් 21 සහ අඟල් 42කට තමයි ප්‍රමාණය කපා ගන්න. කපාගෙන මේක මෙන්න මේ විදිහට පොත්ත ගලව ගන්නවා. ඊට පස්සේ මේ වල පේන්නේ පොතු ගලවලා ඒ වල හිඩස් තියෙනවා. මේ හිඩස් වහනවා පුංචි පුංචි කෑලි දාලා. ඒ හිඩස් ටික වහලා සම්පූර්ණ හදා ගන්නවා අඟල් 21කට සහ අඟල් 42කට. ඒ විදිහට හදාගෙන මිටි බඳිනවා. මිටි බැඳලා මෙන්න මේ ඔයාලට පේන විදිහට තමයි උඩ එල්ලලා, ඒ කියන්නේ මද පවනේ තමයි මේක වේලන්නේ. මෙන්න මේ එල්ලලා තිනවට පේනවා. මෙන්න මේ විදිහට මැස්සක් ගහලා මේ විදිහට තමයි එල්ලන්නේ වේලෙන්න.